සූර්ය පිහිටයි සීලු සූර්ය වංශිකයන්ගෙන් අහනවා සහ මේ ලෝකින ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් අහනවා අභියෝගාත්මක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට ඔබලා වැඩ්ඩෝ නම් උත්තරයක් ඕන. හැබැයි අවංක උත්තරයක් ඕන. අවංකව උත්තරය ඕන. ඔබ මොන තරාතිරම බැලුවා රටේ ජනාධිපති හෝ වෙන්න පුළුවන්, අගමැති හෝ වෙන්න පුළුවන්, මහානායක හාමුදුරුවෝ වෙන්න පුළුවන්, මුස්ලිම් ආගමක නායකයෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගම නායකයෙක් වෙන්න පුළුවන්. ලෝකෙම්ම මේ ප්‍රශ්නේ අහන මේකට මට උත්තරයක් ඕන අවංකව. ඒ උත්තරේ අවංකව දෙන්න පුළුවන් වෙලා දිනපු කෙනා අනිවාර්යයෙන්ම නිවන් යන්න මාර්ගඵල ලබන කෙනෙක් බවට පත් වෙනවා. එච්චරයි. මේ ප්‍රශ්නෙට අවංකව උත්තරේ හදවතින් කටින් විතරක් නෙවෙයි. නියම ප්‍රකාශන මත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අනුභවයෙන් සීලුම මේ ලෝකවාසී සීලු මිනිස්සුන්ගේ යහපත උදෙසා අවංක උත්තරේ දෙන්න පුළුවන් තැනක ඉඳගෙන ඒ තැනේ ඉඳගෙන පැට්‍රිකලි ඕන මට උත්තරේ දෙන්න. කයිතාලාවේ කයිවාරු ගහපු උත්තර වැඩක් නැහැ. Tamante එකට හරියට අවංකව උත්තරේ ඔබ ගාව තියෙනවා නම් ඒ උත්තරේ නැත්නම් ඔබ ඒ උත්තරේට ඔබේ ගති හදාගත්තොත් ඔය නිවන් යන දඟලන්නේ බොහෝ පිරිස. ඒ නිර්වාණය කරා යන දඟලන සෑම කෙනෙකුටම තමන්ගේ මාර්ගය අවබෝධ කර ගැනීමට ඒ මාර්ගයේ ඵලය දැක ගැනීමට මේ උත්තරේ මතම හේතුවක් ඒකට ඵලයක් බවට පත් වෙනවා. ඒකේ වචන දෙකක් නැහැ. එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්නය අහනවා. ඔබ ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඔබ මුස්ලිම් වෙන්න පුළුවන්. ඔබ බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි තුන්ගොල්ලම මට සූර්ය වංශිකයෝ. ওই තුන්ගොල්ලම ඇතුළුව මේ ලෝකවාසී සීලුම ආගම් වල ජෛන ආගම් කියයි. ওই සීලුම ආගම්. හින්දු කියයි. ওই සීලුම දෙනා මට සූර්ය වංශිකයෝ. හිරු නම දපු මිනිස්සු අතීතේ. ඒකට හේතු කියන්න. ඔය ඔක්කොම මට මනුපරපුරේ කට්ටිය. මං කියන්න. දවසක් උදා වෙයි. ඕන ප්‍රශ්නෙට මං උත්තර දෙන්න දවසක් එයි. මං කියන්න. ඒ ප්‍රශ්නේ මම අහන්න. ඔබලගෙන් මම මේ අහන ප්‍රශ්නෙට ඔබලා ගාව උත්තර මහ ලොකු වැඩෝ පතාපත් යෝධයෝ කියලා හිතාගෙන ඉන්න මිනිසුන්ට සූර්ය වංශිකයෙක්. හිරු නම දින මිනිහෙක්. හිරු නම දින මිනිසුන් කිසිදා කිසි විටක පරාජය නොවේ. යන මේ මතය අරගෙන මේ විශ්වයේ නියම ධර්ම මත බුද්ධ 2668 දී සූර්ය වංශික ඔබගෙන් අහනවා. එතන මීට පෙර මේ කීප දෙනෙක් මට කෝල් කර අහලා තිබ්බා මේ වාගේ අග්නි ශක්තිය මොනවද කරන්න පුළුවන් කියලා. මං කරපු බොහෝ දේවල් තියෙනවා හරියට බුද්ධිමත්ව බැලුවොත් ඒ අයට මේන කොටත් ඒව හොයා ගන්න පුළුවන්. අග්නි ශක්තිය මොනවද කරේ කියලා. ඒතර ඒවත් මම මූණට මූණ සාකච්ඡාවේදී පෙන්නන්න අද එකක් කියනවා. මේ අග්නි ශක්තියෙන් කරන්න පුළුවන් දෙන්නේ. අද ඔයගොල්ලෝගෙම ප්‍රශ්නයක් අහනවා. ඔය මගෙන් අහම බෝධිසත්වෝ කියලා. මේ බෝධිසත්වෝ කියාගත්ත පොරවල් මගේ කරේ එල්ලීලා මේ ගොඩ වෙන්න try කරනවා. ඔබලා බෝධිසත්වෝ වෙන්න පුළුවන් මම සාමාන්‍ය මිනිස්සෙක්. මේ බෝධිසත්වෝ නම් ඔබලා මේ සාමාන්‍ය මිනිස්සෙක් කරේ එල්ලෙන්න එපා. මම සාමාන්‍ය මං නේ. මේ වැලි කැටයක් තරම් මේ චූටි මේ පොරක් මම. හරි? මම නැවත ඉපදෙනවා. එච්චරයි. එතනම ඉවරයිනේ. එතනම ඕගොල්ලන්ට දිනුම තියෙනවා. ඕගොල්ලෝ බෝධිසත්වෝ වෙන්න, ඕගොල්ලෝ රහතන් වහන්සේලා වෙන්න, ඕගොල්ලෝ බුදු වෙන්න. හරි? මේ වර්තමානයේ බුදු වෙච්ච අයට, රහත් වෙච්ච අයට වර්තමානයේ බෝධිසත්වෝ කියලා මිනිසුන් අන්දම් කරන මිනිසුන්ට කියන්නේ. ඔබලා ඉස්සරහ මං නම් සාමාන්‍ය මිනිස්සෙක්. එහෙනම් සාමාන්‍ය මිනිසයා කරේ එල්ලෙන්නේ, ඒ කියන්නේ යටිහිතේ හරි මොනවා හරි දැනෙන හින්දානේ නේ. එහෙම වෙන්නේ නැතිනේ. යටිහිතේ හරි මොනවා හරි ඉතින් ඒගොල්ලන්ට දැනෙනවා ඇති. මට නම් දැනෙන්නේ නැහැ ඔබලා. වැලි කැටතර මට බලෙන් ගන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඔබලට දෙන්න දේවල් තියෙනවා. ගන්න ඒ විදියට આવොත් ගන්න පුළුවන්. මහජාති වලින් මගෙන් කිසිම දෙයක් ගන්න බෑ. මම සූර්ය වංශිකයෙක්. නැවත ඉපදෙනවා. හරි. එතකොට මේ සූර්ය වංශිකයාද ওই මහ ලොකු වැඩ ඔක්කොන්ට මේ ලංකාවේ ඉන්න අර භාවනා මධ්‍යස්ථානේ මේ භාවනා මධ්‍යස්ථාන අරකේ මේකේ ඔක්කොගෙම අවංක උත්තරයක් බලාපොරොත්තු වෙන අවංක ප්‍රශ්නයක් අහනවා. මේ උත්තරේ මත ඔබ කවුද? ඔබ ආවේ මොකටද? ඔබගේ මොකද්ද වෙන්නේ කියලා ඒ උත්තරේ මම සියලු මේ ලෝක මේ වෙනකොට බුදු වෙච්ච සීල බුදුවරුන්ගෙන් අහනවා. ජේසුස් වහන්සේගෙන් අහනවා. අල්ල දෙවියන්ගෙන් අහනවා. ඉස පහත් කරලා. ඊශ්වර දෙවියන්ගෙන් දඩමුන් ඊශ්වරණන් සමන්නම්මා සත්පත්තිනි ඇතුළු සීල දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව මඩුල්ලකින් අහනවා. 33 කෝටි දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. එයාගෙනුම් මේ ප්‍රශ්නේ අහනවා. තව කවුද ඉන්නේ? තව මම දන්න නොදන්න ආගමික පූජකවරුන්ගෙන් සීලම දෙනාගෙන් දොහොත් මුදුන් තියලා වැඳ නමස්කාර කරමින් ඒ සීලම දෙනාගෙන් මේ ප්‍රශ්නේ අද දිනේදී අහනවා. මට උත්තරයක් ඕනේ. මුලින්ම අහනවා මේ රටේ ඉන්න මහානායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. තුන්නිකාය කියලා හාමුදුරුවෝ කෙනෙක්. තුන්නිකාය කියලා
නිකාය තුන නියෝජනය කරමින් මේකේ ඉන්නෝ ලොකු ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් ඇතුළුව මේ සීලු බෞද්ධ කියාගත් ඒ සීලු තුන් නිකායේ හාමුදුරුවන්ගෙන් ඉස්සෙල්ලා අහනවා. ඉතින් ඔබලා බෞද්ධලුනේ. දැන් ඔබලගේ යට ඉන්න කට්ටිය කෑ ගහනවා නිරාගමික කරලෝ ඉවරෝ YouTube channel අට ඕගෙන අර වටෝගෙන මේ වටෝගෙන ඉස්සෙල්ලා ඔබලා බෞද්ධද කියලා බලන්න එපා. මේ පහෙන්ට උත්තර තියෙනවා බෞද්ධ. හොඳේ. මුලින්ම අහනවා මේ රටේ කහවතක් ඇඟට දාගත්ත සෑම වැඳලා අහන්නේ. හාමුදුරුවන්ගෙන් අහනවා ඔබලා මුස්ලිම් ආගමේ මුස්ලිම් අම්මා කෙනෙක්ගේ ක්‍රිස්තියානි අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් ඔබලා දෙන උත්තරය මට දැන් කියන්න. අවංක උත්තරයක් ඕන. ඔය සිවුර දාගෙන කියන්නේ පොරටෝක් දෙන හාමුදුරුවෝ ඉන්නෝනේ. ඒගොල්ලන් විශේෂයෙන්ම අහන පොරටෝක් හොඳේ. සූර්ය වංශිකයෙක් අහන්නේ. මට උත්තරේ දෙන්නකෝ. ඊට පස්සේ අහනවා ඔන්න ජේසුස් වහන්සේගේ යටතේ මේ සීලුම ලංකාවේ ඉන්න සීලුම පල්ලි වලින් ආචාර සමාචාර සීලීදර ආචාර කරමින් ආලලුයා කියයි ආමේන් කියයි වැඳලත් අහන ඔබලා මුස්ලිම් ආගමක ඔබලා ක්‍රිස්තියානි මුස්ලිම් ආගමක බෞද්ධ අම්මා කෙනෙක්ගේ බඩක ඉපදුනා නම් ඔබලා දැන් ක්‍රිස්තියානි විදියට දෙන පොරටෝක් තියෙනෝනේ පොරමටෝ මොකද කියන්නේ පොරටෝක් හොඳේ දැන් අහනවා අල්ල දෙවියන්ගෙන් මොහම්මද් නබිතුමාගෙන් ඉස පහත් කළ ආචාර සමාචාර සීලී විදියට අහනවා සුන්නි සියා කේක විදියට. ඉතින් මේ මුස්ලිම් ආගම නියෝජනය කරන සෑම කෙනාගෙන් අල් කුරානය මත අත තියලා කුරානය මත අත තියලා අහනවා ඔයි දැන් මුස්ලිම් කියලා කැප් එක ඔළුවේ දාන පොරටෝක් දෙන පොරමටෝ දෙන සෑම මුස්ලිම් වශයෙන්කට අයිති මේ ප්‍රශ්නේ. ඔබලා බෞද්ධ ලෙපදුනෝ ක්‍රිස්තියානි අම්ම කෙනෙක්ගේ බඩේ දැන් ඉපදිලා නම් දෙන පොරටෝක් ටික මට දෙන්නකෝ. සුපිරි ටෝක් හොඳේ. මේ තමයි නියම ටෝක්. එච්චරයි. ඊට පස්සේ Hindu අයගෙන් කෝවිල් වල මේව කරගෙන කෝවිල් කරගෙන දඩිමුණි ඉස්සරහන් සමන්නම්මා සත්පතේන සිළු දෙවියන් වහන්සේගෙන් ඕම් නමක් ශිවාය කියලා ශිව දෙවියෝ සිහිපත් කරමින් එහෙම දෙය ඔක්කොගෙම සේවකයෙක් තමයි මම. ඒකයි. ඉතින් ඔක්කොන්ටම ඔළුව පහක් කරගෙන ඔක්කොගෙම තම බැල මෙහෙරගම් කරන කෙනෙක් මම. හොඳේ. ඒකයි මට එක පැත්තක් නෑ ඔක්කොගෙම මම ඔක්කොගෙම ගෝලෙයි. ඒ හින්දා ඒගොල්ලන්ගෙන් උත්තහන ඔබලා අවංකව දැන් ඔය දෙන පොරටෝක් තියෙනෝනේ. කෝවිල් කරන අය ඔක්කොගෙම. එතකොට ඔබලා බෞද්ධයලා ඉපදුනොත් මුස්ලිම් මිනිස්සෙක්ගේ බඩේ දැන් ඉපදිලා නා. දැන් දෙන පොරටෝක් ටික මට දෙන්නකෝ. එන පොරටෝක් නේ දෙන්නේ. මට ඔය පොරටෝක් තමයි පොරටෝක් දාන මිනිස්සු ඕනේ. සූර්ය වංශිකයෙක් දියුරල ප්‍රකාශ කරනවා. වහන් බටාවල තියෙන ඉතියෝපියාවේ තියෙන බයිබලේ. පරණම් බයිබලේ. එහෙම නැත්නම් සුන්නි සියා අල් කුරානි. එහෙම නැත්නම් ත්‍රිපිටකේ. හැබැයි මේ ලිව්ව කිසිම කෙනෙක්ට මේකට හරියට අවංක උත්තරයක් දෙන්න බෑ. මේ ලිව්වයට දෙන්න බෑ. මේ ලිව්ව ඒවා බලපුවයටත් දෙන්න බෑ. දෙන්න පුළුවන් නිකන් කටින් හදවතින් හෘදය වග්ගඩු දෙපා වලින් මනසෙන් මොලෙන් හිතලා මේ ගති වලින් හිතලා මේකට උත්තරයක් අවංකව දෙන්න බෑ. සෝබනේට නිකන් తాවකාලික නිකන් අර කයිතාල වගේ පිළිතුරු වැඩක් නෑ. හිතට එකකව පපුවට අත තියාගෙන මොලේට සිතුවිලි වලට අරගෙන manussත්ත්ව පරිලාභෝ පරම දුර්ලභෝ කියලා මේ විඥානෙ ඔබ මේ විඥානෙ ලබලා තියෙන මෙන්න මේ සිතුවිලි සහිතව මේ ලෝකේ ඔබ දැක්ක ධනය බලය පැවැත්ම ඔස්සේ මේ සීලම දේව රාග දේශ මොහ තුලින් මට මේකට උත්තරයක් ඕන. එච්චරයි. දෙන්න පුළුවන් නම් දෙන්න. හැබැයි මේකට සීල බුදුවරු උත්තර දීලා තියෙනවා. ඒ හින්දායි නියමම බුද්ධ ශාසනයේ බුදුවරුන්ගෙන් පැවතින අරහත් දජය යටතේ පැවතින මේ බුද්ධ ශාසනයේ නියම මිනිස්සුන්ට ආගම් ભેද, ಜಾති ભેද, කුලමල ભેද, වර්ණ ભેද නැහැ. බුදුහාමුදුරුවෝ අතන ඉපදුනා, මෙතන ඉපදුනා ඒවා වෙන්න විදියක් නැහැ. එච්චරයි. හැබැයි ඒකේ නැති ඕන කෙනෙක්ට ඒ වැනි පිස්සු මනස්ගත ඇති වෙන්න පුළුවන් ලෞකික ජීවිතෙත් එක්ක යන. ලෝකෝත්තර පැත්තත් එක්ක යන කිසිම කෙනෙක්ට ඒ වෙන්න විදියක් නැහැ. මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ලෝකෝත්තර පැත්තේ ඉන්න මිනිස්සුන්ට විතරයි අවංකව. මේකට උත්තර අපිට දෙන්න පුළුවන් නම් හදවතින් ඒ උත්තරේ දීලා අපිට ජීවත් වෙන්නත් ඕන. ඒ දෙන උත්තරේ මත ඔබ මේ ලෝකේ ජීවත් වෙලත් පෙන්වන්න ඕනේ. ඒ උත්තරේ මතම ජීවත් වෙන්න ඕන. එහෙම වුණොත් ඔබගේ නිවන වැඩි දුර නැත. ඔන්න සූර්ය වංශිකයෙන් කරන්න පුළුවන් මොනවද කියලා අහනවනේ.
ඔන්න මගේ පළවෙනි පියවර මොන්ඩිසෝරිය කොහොමද? එක වසර, දෙක වසර, තුන වසර යන්න කැමති අය අදින් පස්සේ එල්ලෙන්න කියලා කියනවා. හරි? මේ මගේ මොන්ඩිසෝරිය. මොන්ඩිසෝරිය එසේ නා එක වසර කෙසේ වෙයිද, දෙක වසර කෙසේ වෙයිද? මේ මගේ ප්‍රයිමරිය. හොඳේ. හැම කෙනෙක්ම මේ ප්‍රයිමරි මට්ටමේ මෙන්න මේ ප්‍රශ්නේ මම අහනවා අවංක මට උත්තරයක් ඕන. ඔයි වැඩර්ලා, කයිතාලා, එන ලොක්කෝ, වැඩෝ මට අරක වෙලා මේකෙලා බුදු වෙලා රහත් වෙලා ඥානඵලේ අරකේ ඉන්නේ මේකේ ඉන්නේ ඔක්කොගෙම මේ ප්‍රශ්නේ අහනවා. මේ මුකුත්ම බලයක් නැද්ද මේ චූටි වැලි කැටයක් තරම් මේ බලයක් තියෙන මේ සූර්ය වංශිකය අහන්නේ. හිරු නම දින මිනිහෙක් අහන්නේ. ඉතින් හිරු නම දින මිනිහෙක් අහනකල් ඕගොල්ලන්ට දෙන්න උත්තර නැන්න. මාරු වෙන්න බෑ හොඳේ. සල්ලි හින්දා, බලය හින්දා, ධනය හින්දා. වරදාන වරප්‍රසාද හේතුවෙන් මේකට උත්තරේ නොදී මාරු වෙන්න බෑ. එහෙනම් අදින් පස්සේ ඕනම කෙනෙක්ට මගේ මේ මොන්ඩිසෝරියේ තියෙන පළවෙනි ප්‍රයිමරි මගේ මේ මොන්ඩිසෝරියේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. මෙතනින් පස්සේ තමයි මගෙන් ප්‍රශ්න. මේකට උත්තර දෙන්න පුළුවන් මිනිහෙක් තමයි මගෙන් ප්‍රශ්න අහන්න ඕන. මාත් එක්ක සාකච්ඡා වලට එන්න ඕන. එහෙනම් පළවෙනිම මගේ ප්‍රශ්නේ ඔන්න ඇහුවා ලෝකවාසී සීලුම සත්‍යයන්ගෙන්. ඔබලා මුස්ලිම් නම් ක්‍රිස්තියානි අම්මා කෙනෙක්ගේ බඩේ දැන් ඉපදිලා ඉන්නේ. දැන් මට උත්තරේ දීපල්ලා බල මුස්ලිම් විදියට. බල බෞද්ධ නම් මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බඩේ දැන් ඉපදිලා තියෙන්නේ. දැන් බෞද්ධ විදියට කතා කරන්නකෝ. ඔබ ක්‍රිස්තියානි නම් දැන් මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ බඩේ දැන් ඉපදිලා තමයි මේ දැන් මෙලෝ එළිය ලබලා තියෙන්නේ. ඒ විදියට කතා කරන්න ඕන. දැන් ඔබ මුස්ලිම් කමට කතා කරන්නකෝ. දැන් බෞද්ධ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදිලා මේ ලෝකේ එළිය ලබලා දැන් මුස්ලිම් ආගමට උජාරුවෙන් මේක මගේ ආගම කියලා කතා කරන්නකෝ. බෞද්ධ සෑම කෙනෙක්ගේ මහානායක හාමුදුරන්ගෙන් අහනවා. ඔබ වහන්සේ වැඳලා අහන්නේ. ඔබ වහන්සේ මුස්ලිම් මිනිහෙක්ගේ අම්මා කෙනෙක්ගේ බඩේ දැන් ඉපදිලා එළියට ඇවිල්ලා. දැන් ඔබ දැන් බෞද්ධ ආගම ගැන උජාරුවෙන් කතා කරලා මට පෙන්නන්නකෝ. ඒ උජාරුව මට ඕන. එච්චරයි. ක්‍රිස්තියානි මිනිහෙකිනුත් අහනවා. ඔබ දැන් මුස්ලිම් හෝ බෞද්ධ හෝ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදිලා දැන් මේ ලෝකේ එළියට ආපු විදියට ඔබගේ අම්මා බෞද්ධ, ඔබගේ තාත්තාත් බෞද්ධ වෙලා ඔබගේ උජාවර ලොකුකම ක්‍රිස්තියානි ලොකුකම තියෙනෝනේ. අන්න ඒක මට පෙන්වන්නකෝ. හැබැයි ඒක ජෙවුස්වංශිකාව තිබෙත් නෑ හොඳේ. ඔය ජෙවුස්වංශ ගැන දන්නේ කට්ටිය බෙත්ලෙහෙම් පුරේ ගවලේනේ. ඉතින් එතනින් පස්සේ අවුරුදු 30 දී නේද? 30 පෙන්නාම තමයි මතුවෙන්නේ රෝමෙදී. ඊට පස්සේ අවුරුදු නේද? දෙකකින් වගේ කාලෙකදී කුරුසයන ගහලා සීළු මිනිසුන්ගේ පව් අරගෙන යනවා. ඔකනේ ඇත්ත කතාව. වෙච්ච කතාව, ලියවිච්ච කතාව ගැන මේ කියන්නේ. ඉතින් උන්වහන්සේ අවුරුදු 30 දක්වා කොහෙද හිටියේ කියලා අහුවොත් ක්‍රිස්තියානි මිනිහෙක්ගෙන් දෙන්න උත්තර නැහැ. රෙද්ද රෙවෙනවා. කොහෙද උත්තර? නිරුත්තර වෙනවා. මට මෙන්න මේවට උත්තර ඕන. මම ඉදිරියේදී ගැන කතා කරන්න. මට අයිතියක් තියෙනවා. මට මුස්ලිම් ආගම ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මට ක්‍රිස්තියානි ආගම ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මට බෞද්ධ බුදුවරුන්ගෙන් පවතින බෞද්ධ ආගම ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මේ ලෝකේ තියෙන සෑම ආගමක් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ මොකද ඒ සෑම ආගමකම කොටස්කාරයෙක් මම. මේ සූර්ය වංශිකයාට ඒ සෑම ආගමකම අයිතියක් තියෙනවා. එච්චරයි. අයිතිය අරන් ඇවිල්ලා තියෙන උප්පැත්තියෙම මනුසත්ත්ව පරිලාභ පරමදුල්ලෝගේ අයිතිය අරන් ඇවිල්ලා තියෙනවා. හරි. සෑම ආගමකටම ගරු කරනවා. සෑම ආගමක ඉන්න මිනිසුන්ට ආදරේ. එච්චරයි. සෑම ආගමේ ඉන්න මිනිස්සු මගේ මිනිස්සු. වෙන් වෙලා නැහැ. වෙන් වෙනෝ මේ මුළු ඔක්කොම මේ විශ්වයේ ඉන්න මේ පෘථුවියේ ඉන්න මේ ඕසෝන ස්තරයෙන් ඇතුළේ ඉන්න සෑම කෙනෙක්ම මගේ. ඒගොල්ලෝ වෙන භාෂාවක් කතා කරා එක එක ආගම් තිබ්බ කියලා මට ඒක අදාළ නැහැ. මගේ මිනිස්සු. මගේ පුරවැසියෝ. එච්චරයි. මගේ ලේ ඥාති. ඔප්පු කරනවා. එහෙනම් මෙන්න මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වැඩක් ඉන්නවා නම් 072 62 80 300 WhatsApp හෝ normal call එකක් හෝ ගන්න. වැඩෝ කීයක් ඉන්නවද කියලා බලමු. ඉතින් එච්චර හිතට එකඟ වෙන්න. නිවන හොයන්න යනව නේද? නිවන් යන්න ඕනද? ස්වර්ගයට යන්න ඕනද? මට උත්තරේ දෙන්නකෝ. සියලු ඒ විතරක් නෙවෙයි සියලු මේ ලෝකෙින සෑම ජාතියක සෑම ආගමක කෑම කුලයක කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඔයලගේ නන්දන වින්දන ෂෝ ලොකු ෂෝ එක ආගමන් වලට තියෙන ආදරේ කරුණාව නිකන් අපි මේ ආගමේ අපි මුන් අරු මුන් කියාගෙන දඟලන අර වැල්ලේ සුදුමල්ලි ගතියෙම මට උත්තරයක් දුන්නත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ ගතියෙම හිතලා බලන්න. කොයිලොව යන්නේ මරණින් පස්සේ. එච්චරයි. එහෙනම් මේකට උත්තරයක් දෙන්න කියලා සිල්නාගේ වගකීමෙන් ආදරයෙන් වාක්‍යයෙන් ඉල්ලන මේ මගේ පළවෙනි පියවර. ඉන්න තා බොහෝ දේවල් ඔබලගෙන් අහන්න තියෙනවා. එහෙනම් සීලුම සූර්ය වංශිකයන්ට ජය.